kitchen Italia YouTube channel එකට මම ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ ඉතාලියේ හදන බ්‍රොක්කොලි ටූනත් එක්කලා හදන පැස්ටා එකක්. ඒකට මම ගත්තේ අද බ්‍රොක්කොලි ග්‍රෑම් 150යි, පැස්ටා ග්‍රෑම් 120යි, ලුණු ගෙඩියකින් කාලක් විතර ඔයගලන්ට ඕන කරන ප්‍රමාණයට. එතකොට මේ තව සුදු ලුණු බිග් දෙකක් පොඩියට කපලා ගත්තා, මිරිස් කුඩු ටිකක්, මෙහි තියෙනවා පන්න කියලා වර්ගයක්. අන්නේ පන්න එක ගත්තා. නමුත් ඔයගලන්ට ලංකාවේ පන්න ගන්න පුළුවන් සුපර් මාකට් වලින්. ඒම ගන්න නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ යෝගට් එකක් පාවිච්චි කරන්න. ඕනම් කර්ඩ් ටිකක්, යෝගට් හැබැයි පැණි රසයක නෙමේ, අනිත් මේ වර්ගය තමයි ගන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා මම බ්‍රොක්කොලි මම කැපුවා. මේ බ්‍රොක්කොලි මෙහි තියෙන බ්‍රොක්කොලි මේ මලේ කෑල්ලක් ගත්තා. ඒක ටිකක් ලොකු වැඩි හින්දා මම ඒක මෙහෙම දෙකට කපලා, මොකද මේ චූටි කොටස මේ හයියිනේ, ඒ හින්දා ඒක ඉක්මනින් තැම්බෙන. මම මේක වාෂ්පෙන් තඹ ගන්න. ස්ටීම් කරගත්තාම මේ හොඳයි. සමහරු වතුරේ දානවා, නමුත් මම වතුරේ දාන්නේ නැහැ. මෙන්න මෙහෙම කපා ගන්න ඕන. මෙහෙම කෑලි වලට කපලා මෙහෙම තියලා මේක උඩින් මේ ලුණු චුට්ටක් විතර දානවා. මේකේ ලුණු පොඩ්ඩක් මෙහෙම මම ඇඟිල්ලෙන් අරගෙන මෙහෙම ලුණු ටිකක් හැම එකටම වැටෙන්න වගේ ලුණු ටිකක් දා ගන්නවා. ගොඩක් නෙමෙයි, සාමාන්‍ය විදිහට ලුණු ටිකක් දාලා දැන් මම මේ ස්ටීම් කරගන්න යන්නේ. මේක වාෂ්පයෙන් මම තඹනවා. හරි. එච්චර වැඩි වෙලාවක් තඹන්න ඕනේ නැහැ. ඒක තඹපුවාම ඇති විනාඩි 8ක් විතර වගේ තඹපුවාම ඇති. ඒ අතරතුර මම දැන් මේ පැස්ස ටික දානවා තැම්බෙන්න. මොකද පැස්ටා එකටත් විනාඩි 10ක් විතර යනවා. ඒ හින්දා දැන් වතුර උතුරනවා. ඒකත් දාලා මේ ඊට පස්සේ මම ඕගලන්ට පෙන්නන්නම් ඊට පස්සේ මොනවද දැන් කරන්න කියලා. දැන් තව පොඩ්ඩෙන් මම පැස්ටා එක දානවා. පැස්ටා එකට මේ ලුණු ටිකක් දානවා. පැස්ටා එක තැම්බෙන්නේ මේ වතුර තියලා තියෙන්නේ මම. ඒකට මම ලුණු ටිකක් දා ගන්නවා. අපිට ඇති ප්‍රමාණයට රස අනුව ඔයගොල්ලෝ දාගන්න. මදි නම් පස්සේ උනත් දාගන්න පුළුවන් මේකට. ඒ අතර මම දැන් මේ ටූන ටින් එක ඕගලන්ට පෙන්නන්නම්. මොකද ලංකාවේ මම මෙහි ටූන පාවිච්චි කරන්නේ. නමුත් ලංකාවේ ඕගොල්ලෝ සැමන් එක පාවිච්චි කරුව හැකි. ඒ සැමන් එක පාවිච්චි කරනවා නම් ඕගොල්ලෝ මේ සැමන් එක අර මේ තියෙන මේ සැමන් එකේ තියෙන මේ අර තෙල් මේ වතුර එක අයින් කරන්න. ඒ වගේම සැමන් එකේ කටු අයින් කරලා ඒ මස් එකේ තියෙන මේ මාළු එකේ තියෙන අර වටේ මේ ඒ හැම කෑල්ලක් අයින් කරන්න. අයින් කරලා මේ ඒක මේ පොඩ්ඩක් අර ඉස්ම පොඩ්ඩක් මේ යන්න පොඩ්ඩක් විතර පොඩි කරලා ගන්න. දැන් මේකත් මම මේකේ ඔයිල් එකේ තියෙන්නේ. නමුත් මම ඒ ඔයිල් එක අයින් කරනවා. අයින් කරලා මෙන්න මේ වගේ ගන්නවා. මෙන්න මේ විදිහට. ඒකේ ඔයිල් චුට්ටක් තියෙනවා. චුට්ටක් තිබුණාට කමක් නැහැ. එහෙම තියාගන්න. ඔයිල් එක අයින් කරනවා. දැන් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් වතුර එක දැන් උතුරාගෙන එනවා. මම දැන් හදන්න ලෑස්ති කරගන්නවා මේ බ්‍රොක්කොලි එක. බ්‍රොක්කොලි එක තව පොඩ්ඩෙන් හරියනවා. එතකොට දැන් මේකට දානවා මම ඔලිව් ඔයිල්. මේ ලංකාවේ ඕගලන්ට ඕන එකක් දාගන්න පුළුවන්. පොල් තෙල් උනාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඕගලන්ට බටර් ටිකක් දාගන්න පුළුවන්. මාගරින් ටිකක් ඒ වගේ මොන හරි දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති දෙයක්. ගොඩක් දාන්නෙත් නැහැ. මේ වගේ ටිකක් දාලා මේක දැන් මම පත් කරන්න යනවා. මම මේකට දානවා ලුණු ටික. ගොඩාක්ම මේ තෙල් කරවෙන්න ඕනේ නැහැ. තෙල් ආවට කරවෙද්දි ලුණු ටික දානවා. දැන් මගේ බ්‍රොක්කොලි ටික තැම්බෙනවා. බ්‍රොක්කොලි ටික හරි ඉක්මනින් තැම්බෙනවා. මම දැන් ටික මාරු කරනවා.
බ්‍රොක්කොලිත් තැම්බෙනවා. දැන් මේ දෙකම තැම්බෙනවා. ඉක්මනින්ම. දැන් ඔන්න මේකෙත් මේ ඔයිල් ටික චුට්ටක් රත් වෙද්දී අපි මේ දාගන්නවා මේ ලුණු ටික. ලුණුයි ටිකයි සුදු ලුණු ටිකයි. මේක චුට්ටක් මේක පොඩ්ඩක් අර රන්නන් පාට වෙනකන් ඕගොල්ලන් තියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අර මැලවෙන තරමට ආපුවාම ඇති. අපි චුට්ටක් තියමු. තියලා දැන් මම පැස්ටා ටික දානවා. පැස්ටා ටික අර විනාඩි ගානේ දාලා තියෙනවා. මේක විනාඩි 10ක් 12ක් වගේ තියෙන්නේ. අපිට මේ ඒකේ අර මේ හයිය ඕන කරන ප්‍රමාණයට අපි ඒක ගන්න ඕනේ. පැස්ටා ටික කොහොම තැම්බෙනවා. එතකොට අපි මේක දැන් කොහොමම තැම්බෙන්න ආරිනවා. දැන් බලමු අපි බ්‍රොක්කොලි එක තව විනාඩි දෙකක් විතර තැම්බුණාම ඇති. ගොඩාක් තැම්බුණොත් අර බ්‍රොක්කොලි එකේ තියෙන කොළ පාට ගතිය නැති වෙලා නිකන් බ්‍රවුන් වගේ වෙනවා. ඒ හින්දා මේ අර කොළ පාට තියෙද්දි ලස්සනයි. හරි දැන් ඕගලන්ට මේ ලංකාවේ දැන් සැමන් ගන්නේ නැතුව ඕගලන්ට මාළු උනක් ගන්න පුළුවන්. ඒක අර මේ තලපත් වගේ මාළු අරගෙන එහෙම උනකින් මිරිස් ඒවා මෙයා දාන්න නැතුව ඕගලන්ට ඕනේ නම් මිරිස් දා ගන්න පුළුවන්. මොකද අර පස්සේ අපි මේ මිරිස් මේ තලපු මිරිස් දානවා. මිරිස් කෑලි දාපුවාම අපිට ඕන කරන සැර ගන්නට ඒකෙන් හදා ගන්න පුළුවන්. මේක අර සුදු පාට කෑමේ රතු පාට නැති වුණාට මේක සැරයි. දැන් ඕගලන්ට පේනවනේ මේක දැන් මැලවෙනවා ඔයිල් එකේ. ඒකම පැස්ටා එකක් තැම්බෙනවා. දැන් අපි පැස්ටා එක හරි මම ඒක පොඩ්ඩක් පෙරා ගන්නවා දැන්. ඒක පෙරා ගත්තා දැන්. ඊට පස්සේ දැන් අපි ලුණු එකත් මේ සාමාන්‍යයෙන් චුට්ටක් ගන්නන් පාට වගේ වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපි මේ බ්‍රොක්කොලි ටික සේරම මේකට දාගන්නවා. බ්‍රොක්කොලි ටික දාගෙන කලවම් කරගන්න. මේකට කැඩෙනවා තව ටිකක් වෙලා යද්දි මේක මෙහෙම ලස්සනට මල වගේ හිටින්නේ කැඩෙනවා. ඒකට කමන්නේ. මේක චුට්ටක් හොඳට කලවම් කරගන්න. දැන් දුනුත් දාලා තියෙන්නේ පැස්ටා එකේ දුනු තියෙනවා. අපි අන්තිමට මේ බලනවා ලුණු රස බලලා මදි නම් ලුණු ටිකක් දාගන්න. මේක ටිකක් එහෙම ගොඩක් කලවම් කර තියන්නකො විනාඩි 5ක් විතර මේකේ උයා ගන්නකො. එතකම ලෑස්ති කරගෙන මම අද පන්න එක පාවිච්චි කරනවා. එතකොට ඕගලන්ට ඕගොල්ලෝ දන්නවා පන්න කියන්නේ මොනවද කියලා. කන්න නැතුව ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට මම කියපු විදිහට මේ යෝගට් හරි කර්ඩ් ටිකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි පන්න නැතුවත් මේක කනවා සමහරු. මොකද මේ අර පන්න දාපුවාම ක්‍රීම් ගතිය එනවා. ක්‍රීම් ගතියට කැමති නැත්නම් මේ චූනා විතරක් දාලා ඔයගලන්ට මේ දෙක දාලා මේ කන්න පුළුවන්. ඔයගලන්ට කැමති දැන් මම මේක ටිකක් මේක තිබ්බා. ඊට පස්සේ දැන් මම මේ චූනා ටික දානවා.
තූන ටික දාලා මේකෙන් මිරිස් කුඩු ටිකකුත් දානවා. අපිට ඇති ප්‍රමාණය අපිට සැර අවශ්‍ය කරන ප්‍රමාණයට දාගන්න. ඔයගලන්ට වැඩි සැර ඕනේ නම් ටිකක් වැඩියෙන් දාන්න. අඩුවෙන් ඕන නම් අඩුවෙන් දාන්න. මම එච්චර ගොඩක් දාන්නේ මේ එක්කෙනෙකුට ඇති වෙන ප්‍රමාණයට මම හදන්නේ. පැස්ස වැඩියෙන් ඕන නම් පැස්ස වැඩියෙන් දාගන්න පුළුවන්. මම ගත්තේ ග්‍රෑම් 120යි. දැන් ඔයගලන්ට පේනවා දැන් මේක හොඳට ටිකක් අපි මේ කලවම් කරලා එතකොට මේ ටූනා කැඩෙනවා. දැන් ලංකාවේ ඔයගොල්ලෝ මේ සැමන් එක ගත්තාම ඒ සැමන් එකේ ඉස්ම ඉස්සෙල්ලා අර විසි කරන්න ඉස්ම ටික විසි කරන්න හැම අයින් කරන්න ඊට පස්සේ ඒන සැමන් එක චූට්ටක් විතර පොඩ්ඩක් මිරිකලා වගේ ගන්නකො අර වතුර ගතියෙන් අයින් වෙන්න. දැන් මාළු ගත්තොතින් මාළු ඕන විදිහට ඔයගොල්ලෝ තම්බලා අරගන්න. ගොඩක් ඕනේ නැහැ එක්කෙනෙකුට ග්‍රෑම් 150ක් විතර තම්බ ගත්තාම ඇති හොඳටම. දැන් මේ බලන්න මේක දැන් මේ විදිහට ටිකක් වෙලා වැඩි වෙලා හදන්න ඕනේ නැහැ. ඔයගලන්ට කෑලිත් එක්කලා කන්න ඕනේ නම් මෙහෙම මේ බ්‍රොකොලි ඔයගලන්ට කෑලි තියාගන්න පුළුවන් ටිකක්. කොහොමද ඉතින් ටිකක් කැඩෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට මේක හොඳටම පැස්ස එකේ ඇලෙන්න ඕනේ නම් මේක ටිකක් කැඩෙන්න මෙහෙම මම කඩලා දානවා. අපිට කැමති විදිහට ඔයගලන්ට කැමති විදිහට මේක හදාගත්ත හැකි. කැමති. දැන් මම මේකට ඔන්න බලන්න දැන් මම මේකට දානවා මේ පන්න කියන එක මේ තියෙන්නේ පන්න. ඒක මේ ක්‍රීම් එක. මේ බලන්න ඔයගලන් මේ අපිට ඇති ප්‍රමාණයට මේ ඒකයි මම කිව්වේ අවශ්‍ය නම් ඔයගලන්ට මේ ලංකාවේ යෝගට් එකක් වුණත් දාගන්න පුළුවන් එකක් හරි කැමති ප්‍රමාණයට. එතකොට මේ බලන්න මේක දැන් ටිකක් ක්‍රීම් ගතියක් වෙනවා. ඒ ක්‍රීම් ගතිය වෙද්දි කැඩෙනවා. දැන් පාස්ස ටික දාපුවාම මේක මේ කැඩෙනවා. ඒක කැඩුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න. දැන් මම පැස්ස ටික එකතු කරනවා. මේ පැස්ස ටික දැන් මම එකතු කරනවා. දැන් එකතු කළා මේකේ ටිකක් මෙහෙම මේ කලවම් කරගන්න. දැන් ඔයගලන්ට තේරෙනවා මේක මේ ක්‍රීම් ගතියකට එන්නේ. මේ ක්‍රීම් ගතිය ඔයගලන්ට තව ඕනේ නම් ඒකට ඔයගලන්ට තව මේ දාන්න පුළුවන් යෝගට් හරි මම දාන්නේ මේ පන්න කියන වර්ගයනේ. මේකෙන් තව ටිකක් දාගන්න පුළුවන්. දාලා ඒ වෙලාවට මිරිස් හරි ඔයගලන්ට මදි කියලා හිතෙනවා නම් මේ කලපු මිරිස් එක ඔයගලන්ට ඒකෙන් චුට්ටක් මේ දාගන්න පුළුවන්. දාගෙන මේ සමහරු මේක මේ හොඳටම මේ කියන්නේ මොනවාද බ්‍රොකොලි එකත් හොඳටම කඩලා පුංචි කෑලි වලට කඩලා ක්‍රීම් එක වගේ ගන්නවා. සමහරුන්ට ඕන හොඳටම ඇලින්න. සමහරු ආසයි කෑලි එක්කලා කන්න. ඉතින් ඕගලන්ට ඕන විදිහකට මේ හදාගන්න පුළුවන්. දැන් මේ පැස්ටා එක හැදුනා. ක්‍රීම් ගතිය වැඩි කරගන්න හරි අඩුවෙන් හරි කරන එක ඕගොල්ලෝ මේ ඕගලන්ට අවශ්‍ය විදිහට කරලා බලන්න. දැන් මෙච්චරයි මේ පැස්ටා එක. උගක් ලේසි වෙලා යන්නේත් නැහැ. මේ එම ඕගලන්ට ලොකු සල්ලියක් යන්නේ නැහැ. මේක හරි ඉක්මනින් හදා ගන්න පුළුවන්. එහෙනම් මම දැන් මේක හදලා ඉවරයි. මම දැන් ඕගලන්ට පිඟානකට දාලා පෙන්නන්නම් කොහොමද කියලා. මේ එක්කෙනෙකුට ඇති වෙන්න හොඳට මේ ඇති වෙන ප්‍රමාණයට තියෙනවා. මම මේක අයින් කරගෙන මම දැන් මේක පිඟානට දාගන්න. බලන්න ඔයගලන්ට මේක තමයි මේ මං හදපු පැස්ටා එක. ඔයගොල්ලෝ හදලා බලන්න බලලා
මට මේ ඔයගලන්ට හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. මම ආයිමත් මේ වගේ එකක් අරගෙන එන්නම්. ආයුබෝවන්.